Hello guys, welcome back to our YouTube channel. ඉතින් අද අපි ඔයාලට වෙනස් විදිහේ vlog එකක් ටිකක් fun vlog එකක් ගෙන් තමයි යන්නේ. අද මම කරන්න යන්නේ game එකක්. ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් ආදරයෙන් කවියනම vlogs YouTube channel එකට පිළිගන්නවා. ඉතින් subscribe කරලා නැති අය ඉක්මනට ගිහිල්ලා subscribe කරලා එන්න. මොකද අපේ අලුත් vlog එකක් ආව ගමන් ඔයාලට notice එක එනවා. ඒ විතරක් නෙමෙයි like කරලා comment කරලා අපේ channel එකට එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද vlog එක මෙහෙම කියන්නම්කෝ. අද මම යන්නේ හබීව check කරන්න. හබී කියන්නේ කවිව check කරන්න තමයි යන්නේ. යමඩ කොච්චර ආදරේද යම ගැන කොච්චරක් දන්නවද කියලා තමයි මේ vlog එක කරන්න යන්නේ. ඉතින් මේක ඇත්තටම ගොඩක් fun vlog එකක් එයි. ඉතින් දැන් අපි මේක couple vlogs ගැන channel එකක් නේ. හිතලා මම මොකක්ද ගේන්න හොඳ vlog concept එකක් හිතගහම මට පොඩි game එකක් මතක් වුණා. හරිද? මෙතන අද කවි නෑ මම විතරයි ඉන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව vlog එකට යමු. මම හැමදාම කියනත් වගේ මේ වටපිට පිටාවේ සද්ද ඇහෙනවා. ඒක ඔයාලා ගණන් ගන්න එපා. මම කියන දේ විතරක් හිත යොමු කරගන්න. හරි දැන් මම යන්නේ questions ටික ලියන්න. අපි යාට questions කීයක්ද දෙන්නේ? 10ක්. questions 10ක් ඇති වෙයිද? වැඩි වෙයිද? 7ක් වගේ try කරමු. 7ක් try කරමු. නැත්නම් පවුනේ. හරි. දැන් අපි ලියමු ප්‍රශ්න. ඔන්න හොම ලියුවා. හරිද? දැන් මම ඉක්මනටම ප්‍රශ්න ටික ලියාගෙන එන්න. දැන් තව ටිකකින් කවි එනවා. එතකොට එයා ආවම අපි මේ ප්‍රශ්න ටික එයාගෙන් අහමු කියන්නේ මම මේක දැන් ඉරලා බෝල් එකකට දා ගන්නවා. ඊට පස්සේ එයා රැන්ඩම්ලි එක ක්වෙස්චන් එකක් අරගෙන එයා එකට ආන්සර් එක දෙන්න ඕනේ. අපි යාර පනිෂ්මන්ට් දෙනවද නැද්ද? ඕන මොකද හිතන්නේ? පනිෂ්මන්ට් එකක් දුන්නොත් හොඳද එපාද? පවුනේ. ඔව් කියලා හිතනවා. අපි මෙහෙම කරමු. එයා නිකමන හරි මොකක් හරි දැන් මේකේ මම ගැන වැඩිපුරම දන්නේ එයානේ. එතකොට එයා මොන දේවල් කියයිද කියලා මම හරියටම දන්නේ නැහැ. පාවන්නේ. එයාට පනිෂ්මන්ට් ඕනේ. එයා හරියට උත්තර දෙයි. එයානේ මාව දන්නේ. ඉතින් මං ගැන එයාගේ හිතේ කොච්චර ලොකු වෙට දෙයක් තියෙනවද කියලා දැනගන්න තමයි මම මේ ප්‍රශ්න අහන්නේ. සහ ඔයාලට මේ vlog එකේ පොඩි ෆන් එකක් දෙන්න පුළුවන් ඒක හිතනවා. හරි ඉතින් දැන් මම ඉක්මනට මේක බෝල් එකකට දාගෙන එන්නම්. ඊට පස්සේ කවිය ආවට පස්සේ යා ලන්ච් එක අරගෙන ඊට පස්සේ කෙලිම යාව මෙතන ගන්නවා. අරගෙන අපි ලස්සනට මේ vlog එක කරමු මේ සතියේ ඉරිදට හවස 7ට. බලලා ඉවරලා මට ෆීඩ්බැක් එක දෙන්න මේක මොන වගේද කියලා. ළමයි මට බෝල් එකක් වෙනකොට මෙන්න මේක තමයි හම්බුනේ. මේක මම සැලොන් එකේ බඩු දාන පොඩි කප් එකක් වගේ එකක්. මම මේකට ඒ ප්‍රශ්න 8ම කඩලා නමලා මේකට දානවා. ඊට පස්සේ බලමු එයා කොහොමද මොනාගෙන අපි try කරලා බලමු. හරි ළමයි. ඉතින් ඔන්න ප්‍රශ්න 8ම ready. ප්‍රශ්න 8ක් තියෙනවා මෙතන. මේ ප්‍රශ්න 8ටම යාට උත්තර දෙන්න වෙනවා. ඉතින් අපි තීරණය කරා යාට punishment එකක් දෙන්නේ නැහැ කියලා. punishment ඕනේ නැහැ නේද? punishment එකක් නැතුව අපි ආ check කරමු යාමට කොච්චර ආදරෙද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ කවිගේ චරිතය ගත්තොත් එහෙම එයා මට හැම වෙලාවෙම කියන්නේ මම වට ආදරෙයි අර එහෙම හැම වෙලාවෙම කියන චරිතයක් නෙමෙයි ඒක. ඒ උනට මම හැම වෙලාවෙම කියන මම වට මෙච්චරක් ආදරෙයි මෙච්චරක් ආදරෙයි. ඔය මගේ අරක මේක ප්‍රශ්න මම විතරයි අහන්නේ. ඒ උනට එයා අහන්නේ නැහැ. ඉතින් මං හිතනවා මේක ගොඩක් හොඳ chance එකක්. එයාගේ හිතේ මං ගැන කොච්චර ලොකු දේවල් තියෙනවද කියලා බලා ගන්න මට try කරන්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු කොහොමද එයාගේ reactions සහ එයාගේ answers එන්නේ කියලා. හරි ඔන්න ඉතින් අපේ හබි ආවා. දැන් අපි බලමු එයාට හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? හරි. එහෙනම් අපි start කරමු. දැන් මේකයි scene එක. හරිද? දැන් මෙතන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. හරිද? මම මෙහෙම කළා. ඔයාලා දැන් දෙන එකක් තෝරගන්න කියලා. එතකොට ඔයා ඒක අරගෙන කියවලා ඔයා ඒකට ඔයා අවංකම උත්තරේ දෙන්න ඕනේ. හරිද? දැන් අපි හැමෝම බලන්න ඉන්න. ඔයා දැන් ඔයා ලියපු නැති ඉන්න ඕනේ. ඔව් ඉතින් මම කියන්නේ නැහැ. ඒකට ඔයා තමයි උත්තර දෙන්න ඕනේ. දාන්න. හරිද? මේකෙන් බලන්න ඔයා මාව කොච්චර දන්නවද කියන එක. හරිද? හරි.
දැන් මේක දාන්න නැද්ද? නෑ ඔය අත්දාලා අරගෙන මේ හැමෝටම හෙන්න කියන්න ඕනේ. හැමෝටම හෙන්නේ කියලා ලෝකෙට හෙන්නේ. ඇහෙන්න කියන්න. අපි දෙන්නගේ ලව් ස්ටෝරි එකට මූවි රීම් එකක් දාන්නෙවත් ඔයාලා දාන නම. වලි සුන්දර කියලා. වලි සුන්දර. හරි. ප්‍රශ්න අටක් තියෙනවා. හරි උත්තර දෙන්න. නෑ ඒක ගන්න. අනාගතයේ ලොකුම ඩ්‍රීම් එක මොකද්ද? දිවෙන්න. ඇහෙන්න කියන්න. ඒක එහෙම කියන්න බෑනේ. සාමාන්‍යයෙන් ඔයාලට හිතන විදිය ගැන කියන්න. ඒක අපි නොකියම කරමු. ඔයා ස්කිප් කරනවා නම් ප්‍රශ්න ඔයා පස්සාවක් කියනවා මම ඔයාලට ආදරේ කියලා. පස්සාවක් කියනවා මම ඔයාලට ආදරේ කියලා. මම ඔයාට ආදරෙයි. 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 දෙක. ඉතින් මගෙන්ම ආදර ගන්නවා. ඔයා මගේ ආසම ගතිගුණය මොකක්ද? දෙවෙන ප්‍රශ්න මෙව්වා. ඔයාගේ ආසම ගතිගුණයක් තමයි මම ආසම ගතිගුණය තමයි මම දෙයක් කියන්න කලින් ඒක තේරෙන එක. පහයි. ඉතින්මගේ මේක මොකක්ද ලස්සන? O level class. O level A level. O level. O level ඒ කියන්නේ අපි දෙන්නේ ආවලනේ O level කාලේදී. ඉතින් O level class යන කාලේ තමයි ඒ මතක වලට තමයි ගොඩක් මාස. අපි love story එකක් කියමුනේ දවසක. අපි දවසක අපේ love story එකත් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. වචන තුනකින් මම කියන්නේ ලස්සනයි කියන්නේ නැතුව. වචන තුනකින් එහෙනම් ලස්සන කියන වචනයක් නේ. ලස්සන කියන වචන කියන්න බෑ. වෙන වචන තුනකින් මාව විස්තර කරන්න. දැන් කවුරු මම වචන විස්තර කරනවා. අනේ කමනේ. ඒ සුන්දරයි කියන එක තේරෙනවා. ඒක ලස්සනට සමානයිනේ. ලස්සනයි එහෙම නෙමෙයි යන්නේ. මම කියන්නේ ඔයා දැන් මම ඔයා ගැන වචන තුනකින් විස්තර කරලා කියන්න ඕන. කරුණාවන්තයි, අවංකයි, ආදරණීයයි. ඒ වගේ මොකක් හරි මං ගැන කියන්නේ කියලා කියන්නේ. මේක බෝනස් vlog එකක්. මොකද මෙයාට මං ගැන කියන්නේ කොහොමද? එයා ගැනත් එයා අහ ගන්නවා මගෙන්. ඔයා හටකාරයි. ටිකක් මෝඩයි. ආදරේ පැත්තෙන් නම් ටිකක් වැඩි. එහෙනම් අපේ අන්තිම ප්‍රශ්න තුනට යමු අපි. වැඩිම කියන්නේ සාමාන්‍ය මම දවසකට වැඩිපුරම කියන වාක්‍ය මොකක්ද? ඔයාලා චැලෙන්ජ් එකක් කරනවා නම් මේ වගේ තමයි කරන්න ඕනේ. වැඩිම කියන්නේ එන්නකෝ අනේ කියලා. ඒ කියන්නේ ඔයාලට මේක තේරෙනවනේ මෙයා සාමාන්‍ය මම එන්නේ ගහ එන්නේ නැහැ. ඒක නිසා තමයි මම වැඩිපුරම එන්න ඕනේ. හරි. තව එකයි තියෙන්නේ. එයාගේ ෆෝන් එකේ තියෙන මගේ ලස්සන ඔයාලට ෆොටෝ එක මොකක්ද? පෙන්නන්න. කොහොමද? අමින්ද මං හිතන්නේ අන්තිමේට ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න තමයි මේකේ සුපිරිම ප්‍රශ්නේ. එක තමයි එයා මගේ ආසම ෆොටෝ එක. දැන් අපි යමු අපේ ලාස්ට් ක්වෙස්චන් එකට. ඒක අන්තිමට මම දැක්කම මුම දවසේ මොකද හිතුනේ?
ඔයාව දැක්ක මුල්ම දවසේ. ඔයාව දැක්ක මුල්ම කියන්නේ ඔයාව දැක්ක ඉස්සෙල්ලාම නෑ කියන්නේ මම කිව්වා කියන්නේ මම දැක්කවා එනවා තන දොර ගයින් හරිද? ඒ කියන්නේ අපේ පන්තියේ නෑ ආයේ. නෑ අපේ පන්තියේ නෑ ඒකද? අපේ පන්තියේ. එතකොට අපි කොල්ලෝ දෙක්ක ඇත්තේ කයි එක හිටියේ. ඊට පස්සේ කිව්වා ඔය එන කෙල්ල නම් මගේ තමයි කියලා. අතර මෙයා ජීවිතේ මට කවදාවත් නොකියපු දෙයක් තමයි දැන් ඔය කිව්වේ. අතරම මට හරි සතුටුයි මම මෙයාගේ මේ වගේ ප්‍රශ්න අහපු එක. හරි ඉතින් ඔහොම තමයි මම එයාට දෙන questions වලට එයා answer එක දුන්නේ. ඉතින් අතරම මම එයාව surprise කරා කියලා හිතනවා මේ ප්‍රශ්න වලින්. ඉතින් මේ මම හිතනවා මෙන්න මේ ප්‍රශ්නේ අහුවාම අපේ channel එකේ ඉන්න පිළිලමයින්ටත් ගොඩක් සතුට හිතේ. ඔයා කියන wives නෑ මම වෙන්න wife නේ. දැන් ඉන්දියාවේ ඉන්නේ. රට Beyonce. මම wife කියලා ගන්නම්කො. wife සහ ප්‍රශ්න අතර ඇති සම්බන්ධතාවය මොන වගේද? ඒ මාතෘකාවද? ඒක කියන්නේ එන ප්‍රශ්න නෙමෙයි. අය අපි දෙන්න අතර තියෙන ලඩු ඒවත් ආදරවලි. හරි ඉතින් ඔහොම තමයි අද දවසේ ප්‍රශ්න ටික අහලා යන්නේ උත්තර ටිකක් දැනගත්තා. ඇත්තටම මම ඇත්තටම සතුටු වෙනවා එයාගේ මේ වගේ ප්‍රශ්න 8ක් මම තෝරලා බේරලා අරගෙන එයාගේ ප්‍රශ්න 8 අහපු එක. ඉතින් මට එයා මෙච්චර කාලෙකට නොකියපු කතාවකුත් අද මට දැනගන්න හම්බුණා. ඉතින් ඔයාලට thank you. මම හැමදාමත් ආදරේ. අපේ Q&A blog එකක් එනවා. ඒ එන blog එකට ඔයාලට අපෙන් අහලා දැනගන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් මේ blog එක යටින් comment කරන්න. ඒ විතරක් නෙමෙයි අද blog එකත් ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ස්තුතියි. දැනුත් මතක් කරගන්න subscribe කරන්න, like කරන්න, comment කරන්න අපිත් එක්ක හැමදාම ඉන්න අපේ YouTube family එකට එකතු වෙන්න. එහෙනම් ඉතින් අලුත් blog එකකින් next week එකෙත් හම්බෙන්න. Bye.